ඉතින් කොහොමද ඔයාලට හැමෝම හොඳින් නැති කියලා හිතනවා. මේ දවස් ටිකේම ඉතින් වැස්සනේ. ඉතින් මං අද දවල් ගියා මගේ ගෙදරට බඩු ටිකක් අරන් එන්න කියලා. මං ඉතින් සතියකට සැරයක් තමයි බඩු ගේන්න යන්නේ. මේ හොඳටම වැස්ස තමයි ඉතින් ගියේ. ගිහිල්ලා ඉතින් ඉක්මනින් බඩු ටික ගත්තා. බඩු ටික අරගෙන ඉක්මනින්ම ගෙදර දුවන තමයි බැලුවේ. මොකද වැස්ස නිසා ඉන්න කම්මැලි. දඩි බිඩියේ බඩු ටික අරගත්තා. මේක වීඩියෝ ටික නම් ඉතින් ලස්සනටම නැහැ. මම පස්සේ දවසක ආයෙ හොඳ වීඩියෝ එකක් කරලා ඔයාලට ගේන්නම්කෝ. මම බඩු ගන්න වීඩියෝ එකක්. මේ දවස් වෙනකොට හැමෝටම කරදරනේ ලංකාවේ හැම තැනටම වැස්ස නිසා ගම් වතුර ඇකිල්ලා හැම කෙනාටම කරදර. මගේ යාළුවන්ට කරදරයක් නැතුව ඇති කියලා මම විශ්වාස කරනවා. අපිට ඉතින් වැස්ස කියන එක ඇතුවත් බෑ නැතුවත් බෑ නේද? වැස්ස වුණත් ඕනවට වැඩි ඉතින් වුණාම ඇත්තටම කරදරයි. හැම තැනම මේ යට වෙලා මිනිස්සුන්ට ඉන්න තැනක් නැහැ. ඇත්තටම ටීවී එකක් දාලා නිවුස් බලනකොට උනත් මාර විදිහට දුක හිතෙනවා. මිනිස්සු විඳින දුක දැක්කහම. මොකද මම මේ වගේ දේවල් වලට මුහුණ දීපු කෙනෙක්. මමත් ඔය වගේ අත්දැකීම් ලැබපු කෙනෙක් නිසා මම ඔයාලට ඒ විස්තර පස්සේ කියන්නම්කෝ. මේ ගම් වතුර නිසා ඇත්තටම අපේ ජීවිත උඩු යටිකුරු වෙච්ච අය තමයි අපි. සම්පූර්ණයෙන්ම අපේ ජීවිත වෙනස් වුණා මේ වැස්ස නිසා. ඇත්තටම දැන් නම් අපි ඉන්නේ ගොඩාක් ආරක්ෂිත තැනක. ගම් වතුරක්වත් මොකුත් එන්නේ නැති තැනක තමයි අපි දැනට ජීවත් වෙන්නේ. ඉතින් මම නම් කියන්නේ කුංචි කුඹියකටවත් මේ වගේ වැස්සෙන් කරදරයක් නම් වෙන්න එපා දෙයියනේ කියලා තමයි මම හැමතිස්සෙම හිතන්නේ. බලන්න අර නායවන් ඇවිල්ලා කඳු කඩාගෙන ගිහිල්ලා ඉන්න තැන් නැති වෙලා තමන්ගේ යාන වාහන දේපල යට වෙලා ඒ ඔක්කොම විනාශ වෙලා ගිහිල්ලානේ මිනිස්සුන්ට මේ වෙනකොට. ඕක අපි ටීවී එකෙන් දකින තරම් සුන්දර නැහැ. දැන් ඔය හැම කෙනාම ඇවිල්ලා ටීවී එකෙන් ඕවා පෙන්නනවා බලනවා ඔය ගැන කියනවා. ටික දවසක් යනකොට ඔය හැම දේම හැම කෙනාටම අමතක වෙලා යනවා. ඊට පස්සේ අපිට ඒ ජීවිතේ ආයේ විදිහට ගොඩනගා ගන්න සෑහෙන කාලයක් යනවා. සමහර විට අවුරුදු ගාණක් ගියත් ඒ විදිහට හිටපු විදිහට ජීවිතේ ගොඩනගා ගන්න බැරි වෙනවා. මොකද මම අත්දැකීමෙන්ම ඒ වගේ දේවල් මම තන්න නිසා. මොකද කෙනෙක් ඔය ජීවත් වෙන තැනින් වෙන තැනකට යන්න කියලා එහෙම මාරුනහම තමන් හිටපු ප්‍රදේශේ නැතුව ඒ ජීවිතය ආයෙ වෙන තැනකට ගිහිල්ලා ගොඩනගා ගන්න හරිම අමාරු දෙයක්. ඒක කරන්න බැරි දෙයක්. මොකද තමන්ගේ දේපල අනම්මනම් ඒ හැම දේම දාලානේ යන්න තියෙන්නේ. අපි යනකොට හැම දේම හැයන්නේ නැහැ තමයි. ඒ වුණත් අපේ ජීවිතයේ ආරක්ෂාව වෙනුවෙන් අපිට ඉතින් ජීවත් වෙන්න තියෙන මාර්ග අතහැරලා දාලා වෙනම නුපුරුදු පළාත්වලට ජීවත් වෙන්න යන්න සිද්ධ වෙනවා. ඒ සිද්ධ වුණාම ඉතින් ඒ වෙලේදී මුණ දෙන්න සිද්ධ වෙන ප්‍රශ්න තියෙනවා අනන්ත අප්‍රමාණ. ඉතින් අර ගොඩ නැගිලා හිටපු තැන ඉඳන් නෙවෙයිනේ ඊට පස්සේ ආයේ මුල ඉඳලම තමන්ගේ ජීවිතේ අලුතෙන්ම ගොඩ නගා ගන්න සිද්ධ වෙනවා අපිට. ඉතින් ඒක හරිම අමාරු කාරණාවක්. මම මේ වැහි කාලේට හරිම බයයි. හරිම අකමැතියි. මම හැමතිස්සෙම වහින වෙලාවට කියන්නේ කාටවත් නම් කරදරයක් වෙන්න එපා මේ වැස්සේ කියලා තමයි මම හැමතිස්සෙම හිතන්නේ. මගේ ජීවිතේ ලොකු කතන්දරයක් තියෙනවා. මම ඔයාලට ඒක පස්සේ කියන්නම්කෝ. හරිම දුක හිතෙන කතන්දරයක් තමයි ඒක. හිත වේදනාව ඇති කරන දෙයක් තමයි අපි ජීවිත කාලෙම මැරි ඉපදෙන තරම්ම දුක හිතෙන දෙයක් තමයි මටත් සිද්ධ වුණේ. ඉතින් මේ කඳුළු අතරින් තමයි අපි මේ ජීවිතේ අලුතෙන් ගොඩනගාගෙන යන්නේ.
මේ තියෙන තත්ත්වෙත් එක්ක මම ඔයාලට මගේ කතාව මම ඔයාලට කියන්නම්කෝ. අනිවාර්යයෙන්ම වීඩියෝ එකකින් මම මේ විස්තරය ඔයාලට කියනවා. ඉතින් මම අද මේ බඩු ගේන ගිහිල්ලා ටිකක් දුර යන්න ඕනේ. මම මෙතෙන්ට යන්නේ. මෙතන මේ කුක්සිටිය අපිට හැමදේම කිරලා ගන්න තමයි තියෙන්නේ. අපිට අවශ්‍ය දේවල් පැකට් කරලා තියෙනවා. ඒ වුණා මම කැමතියි මට අවශ්‍ය දේවල් තෝරලා කිරලා තමන්ට කැමති එකෙන් ගන්න තමයි මම කැමති. ඉතින් ඒ නිසා තමයි මම මෙතෙන්ට යන්නේ. මම කැමතිම බඩු ගන්න මෙතනින් තමයි. මට ඕන විදිහට බඩු ටික අරගෙන එන්න පුළුවන්. ඒගොල්ලන් හරිම සුවදශීලී. ඉතින් මම ඒ නිසා මෙතනට තමයි බඩු ටික ගන්න යන්නේ. මම ඉතින් බඩු ගන්නකොට සතියකට ඇති වෙන්න වගේ තමයි ගන්නෙ. මේ අතරතුරදී මේ එළවලු වරම් බලන්නම් සැරින් සැරේ ගේනවා අපි. ගෙනහලා මේ දැන් මාසෙකට මැති වෙන්න වගේ තමයි මිරිස් ගෙනහලා මිරිස් කරාල් 3-5 හදර කලමන ඒවා මාසෙකට ඇති වෙන ගන්නවා. අනිත් හැමදේම මම සතියකට වගේ තමයි ගන්නෙ. ඔය පොල් අරගෙන එනම් මම ගෙනියන්නේ ගෙඩි දෙකකට වැඩිය ගෙදර. මොකද අපිට දැන් කොහෙන් ගෙනාවත් පොල් කියන ඒවා ගන්න වෙන්නේ නැහැ. ලාභෙට ගන්න වෙන්නෙත් නැහැ. අපිට හොඳ පොල් හම්බෙන්නෙත් නැහැ. ඒ නිසා මම කොහෙන් පොල් ගත්තත් හොඳ පොල් වලින් තෝරලා ගෙඩියක් හරි දෙකක් හරි නැත්නම් 3ක් වගේ තමයි ගෙනියන්නේ. ගෙනිහිල්ල එකේ ඉවර වෙනකොටම ආය මම නිතරම ඉතින් යවෙනවනේ ගමන් බිමන් දුව එහෙම පන්ති එක්කයි යනවා. ඒ යන වෙලාවට ගන්නවා. මොකද හැම තැනම තියෙන කලටි පොල්. කලටි පොල් තියෙනකොට ඉතින් ඇත්තටම තේරුම් ගන්නෑනේ අරගෙන අපිට හොඳ පොල් ගෙඩියක් ගන්න පුළුවන්. කොහෙන් හරි හොඳ තැනකින් බලලා පොල් තියෙනකොට හැම කඩේකම එකම වගේ පොල් තමයි තියෙන්නේ. මොකද එකම වාහන වලින් ගෙනල්ලා බාන පොල් තමයි තියෙන්නේ. ඉතින් ඒ නිසා ඒ වෙලාවෙ හොඳ තැනකට ගිහිල්ලා එහෙම පොල් ගෙඩියක් දෙකක් අරගන්නවා. එහෙම තමයි කරන්නේ. මම අද බඩු ගේන්න යනකොට මහත්තයත් එක්ක තමයි යන්න හැදුවේ. ඔන්න ඊට පස්සේ අපේ පොඩි දෙන්නත් යන්න කියලා ලේස්ති වුණා. ඉතින් ඒ දෙන්නටත් ඉතින් යන්න ආස ඇතිනේ. ඒ නිසා ඉතින් අරගෙන ගියා. ඒ ගිය වෙලාවෙ ඉඳලා මට වීඩියෝ එකක්වත් හරියට කරගන්න බෑ අපේ මේ සිදුමැණිකත් එක්ක. එයා බෝනික් එක්ක හොයන තමයි ඇවිල්ලා තියෙන්නේ. මෙහෙ ඇවිල්ලා හැමතැනම බෝනික් හොයනවා. බෝනික් හොයලා මෙතන තියෙන හරියන්නේ නැහැ කිව්වා. ඊට පස්සේ ඉතින් අපි ටවුන් එකේ කඩවල් කීපයකම බැලුවා. බලලා හොඳටම පරක් වුණා අපිට ගෙදර යන්න. ඉක්බලි යන්න කියලාවට යන්න උනේ නැහැ. මෙයාට බෝනික් හොයලා ඊට පස්සේ මෙයාට එක්කෙනෙක්වත් හරි ගියේ නැහැ. ඊට පස්සේ හැමෝම ගෙදර ගියා. එයා එක කඩේක බෝනික් දැකලා තියෙනවා. ඒ බෝනික්කා මම ඒ කඩේට ගිහිල්ලා බලනකොට ඒ බෝනික් ටික ඉවර වෙලා. ඊට පස්සේ ඉතින් මෙයා හැමතැනම ඒ බෝනික්කව හොයනවා මිස හොඳ බෝනික් එක නම් ගත්තේ නැහැ. එයාට ඒ බෝනික්කම ඕනි කියලා තමයි කියන්නේ. ඉතින් කොහොම හරි අන්තිමට බෝනික් එක හම්බුනේත් නෑ. අපිට හැමෝම නිකම්ම ගෙදර එන්න උනා. අපිට පරක්කුච්චක විතරයි උනේ. මම මේ පුත්සිටියෙන් බඩු ගන්නකොට අනිවාර්යෙන්ම කොල්ලු යට ගෙනියනවා. ඊට පස්සේ කුරක්කන් ගෙනියන්නෙත් ඇට තමයි. කුරක්කන් ඇට මේ සැරේ නම් මම ගෙනිච්චා. තිරිඟු ඇට හම්බෙලා ඒවත් ගෙනිච්චා. දැන් ඉතින් මේක අරගෙන ගිහිල්ලා අවුව වැටෙනකන් ඉඳලා සෝදලා වේලන්න ඕනේ. කුරක්කන්ගෙම ඇට ගෙනහලා අපි වේලලා බෝතල් වලට දාලා තියාගත්තම අපිට අවශ්‍ය වෙලාවට ඒවා බ්ලෙන්ඩර් එකට දාලා කුඩු කරලා අපිට ගන්න පුළුවන්. මොකද කුරක්කන් පිටියෙම කඩෙන් ගත්තාම අපි දන්නේ නැහැ ඒකට මොනවා කලවම් කරලා තියෙනවද කියලා. ඉතින් එහෙම නැහැ. අපි ගෙදරම කුරක්කන් ඇටගෙන ඇහලා කුඩු කරලා ගත්තාම අපි දන්නවා මේ තියෙන්නේ පිරිසිදු කුරක්කන් විතරමයි කියලා. ඉතින් ඒ නිසා මම මගේ ගෙදර අයට මගේ පොඩි කට්ටියටත් මම එහෙම තමයි කෑවි දෙන්නේ. මොකද මට ඒක 100%ක්ම ෂුවර් නිසා. ඔය කඩෙන් ගේන මොන දෙයක හොඳට සෝදලා බැලුවහම ඒවැ වැලි තියෙනවා. ඉතින් අපිට පිටි කරලා කඩෙන් දෙනකොට හැමෝම අපිට ගරලා
පිරිසිදුවට බේරලා පිටි කරලා අපිට දෙන්නේ නැහැනේ. ඉතින් ඒ නිසා මම ගෙදර ගෙනල්ලා හැමදේම සෝදලා ඒවා කුඩු කරලා බෝතල් වලට දාලා තියාගන්නවා. එහෙම නැත්නම් අවශ්‍ය වෙලාවට බෝතල් කරලා තියාගෙන ඉඳලා ඒවා ටික ටික පාවිච්චි කරගන්න තමයි මම පුරුදු වෙලා තියෙන්නේ. මම පොඩි කට්ටියට අනවශ්‍ය විදියට අනවශ්‍ය කැම්බීම කිසිම දෙයක් දෙන්නේ නැහැ. මොකද මම ගෙදරම පිළියෙල කළා තමයි හැම කෑමක් මේ කට්ටියට දෙන්නේ. මොකද ඒගොල්ලන් පුංචි කාලේ පුරුද්ද ඇති කරාම ඒගොල්ලන් ලොකු වුණාම ඒ විදිහටම තමයි ආහාර ගන්න පුරුදු වෙන්නේ. මොකද දෙමාපිය විදිහට අපිට මේ දේවල් අනිවාර්යයෙන්ම කරන්න ඕනේ. මොකද මම හිතනවා පොඩි කාලේ අපි හොඳ පුරුද්දක් ඇති කරොත් ළමයි එක ලොකු වුණාමත් එක දිගට මේක ඒ විදිහට කරගෙන යනවා කියලා ඒගොල්ලන්ගෙත් බබාලා ඉන්න කාලෙක ඒගොල්ලොත් ඒ විදිහටම කරයි කියලා මම හිතනවා. මොකද මේ දැන් බෝන වල රෝගනේ ගොඩක්ම වැඩි වෙලා තියෙන්නේ. ඉතින් ඒ නිසා අපි කෑම වලින් ගොඩක් පරිස්සම් වෙන්න ඕනේ. මම පළතුරු උනත් ගන්නකොට ගමේ පළතුරු තියෙන තැනකින් තමයි ගන්නෙ. කෘත්‍රිම කෑම බීම නම් මම දෙන්නෙම නැති තරම් දැන් මේ ටොෆි පැකට් එකක් බෑරන් තියෙනවා තේරුව. ඒක මම දැක්කෙත් නැහැ ගන්නවා. මොකද අපේ මහත්තයත් එක්ක ගිහිල්ලා ගානට ඒක අරගෙන ඇවිල්ලා එහෙම ඉතින් හදිස්සියෙන් නොකාලොම ඉන්නේ නැහැ හැමදේම. එහෙම නැහැ ඉතින් කනවා ගොඩාක් දුරට අපි බඩ පිරෙන්න කන දේවල් වලින් කෑම ගන්නකොට ගොඩක් පරිස්සම් කරලා තමයි මම බබාලට කෑම දෙන්නේ. මම මේ පොල් තෙල් ගෙනාවේ නම් ගෙවල් කිට්ටුවම තැනකින් ඒ ගෙදර පොඩි මෝලක් තියෙනවා මම හිතන්නේ. ඒ පොල් තෙල් නම් මාරම සුවඳක් තියෙන්නේ. මං කඩවල් වලින් තෙල් ගෙනාවා ඒ තෙල් මට හරියන්නේ නැහැ. ඇත්තටම ඒවා පොල් තෙල් සුවඳක්වත් නැහැ පොල් තෙල් කියලා දුන්නට. ඒ නිසා මේ ගෙදරින් තමයි මම පොල් තෙල් කියන්නේ. දැනට නම් මම ටිකයි ගෙනාවේ. මට අවශ්‍ය වුණාම ඒ ළඟ නිසා මම එහෙට ගිහිල්ලා තෙල් ගන්නවා. පොල් තෙලුත් ඉතින් හොඳ මේවා ගන්න ඕන නිසා තමයි මම මෙහෙන් ගන්නෙ. ඉතින් මම අලුත් වීඩියෝ එකක් කරන් ඉක්මනින්ම ඔයාලා බලන්න එන්නම්. එතකන් හැමෝම පරිස්සමෙන් සතුටින් ඉන්න. මාව ඉතින් සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. වීඩියෝ එක බලලා ලයික් එකක් දාගෙන යන්න. හැමෝටම බුදු සරණයි.